මේ ඩ්‍රම් බ්‍රේක් ක්‍රමයේදී බ්‍රේක් ලයිනරය ඩ්‍රම් එකට හේතු වෙනකොට මේ එක් කොනකින් ඇවිලීමකට ලක් වෙනවා අනිත් පැත්තෙන් ඇදී යාමකට ලක් වෙනවා. මේ ඇවිලෙන කොටස අපි කියනවා ලීඩින් කියලා. ඇදී යන කොටස ට්‍රේලින් කියනවා. එතකොට මේ ලීඩින් ක්‍රමයේදී ලීඩින් එකේදී ඊටාත්ම මේ ඇවිලීමේදී ඝර්ෂණය වැඩි වෙනවා. ඝර්ෂණය වැඩි වෙනකොට ඊටාත්ම හොඳ බ්‍රේක් පාරක් කෙටි දුරක් ඇතුළතදී සිදු වෙනවා. නමුත් ඩිස්ක් බ්‍රේක් ක්‍රමයේදී මේ ඇවිලීම අඩු නිසා ඝර්ෂණය යම් දුරකට අඩුයි. ඒදී බර වාහන සඳහා වැඩියෙන්ම මේ ඩ්‍රම් බ්‍රේක් ක්‍රමය යොදා ගන්නවා. ඒ වගේම සැහැල්ලු වාහනවලත් පිටුපස සඳහා වැඩි වශයෙන්ම ඩ්‍රම් බ්‍රේක් ක්‍රමය යොදා ගන්නවා. ඩිස්ක් බ්‍රේක් ක්‍රමය ඉදිරියට යොදලා ඩ්‍රම් බ්‍රේක් ක්‍රමය පිටුපස දාගෙන ඒක හෑන්ඩ් බ්‍රේක් සඳහා ගොඩක් දුරට හෑන්ඩ් බ්‍රේක් ක්‍රියාත්මක වෙන නිසා පාසු වෙන නිසා නිෂ්පාදකයෝ විසින් ඒට පෙළඹී තිබෙනවා.